තමයි අද අපේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. අපි ඒකට යනවනේ මීගොඩ ඉස්කෝලේකට. දැන් අපි යන ගමන් ඉන්නේ. මම පට්ට පරක්කුයි මේ ඉක්මනට යන්න ඕනේ. යාළුවෝ ටික පාරට ඇවිල්ලා ඉන්නේ. මේ මම ඔයගොල්ලන්ව හැර හිටියා උදේ පාන්දර. මේ මට පරක්කු වුණා. දැන් ඉක්මනට යන්න ඕනේ. නැත්නම් බැලුම් අහනවා. අපි දැන් පිටිපන හන්දියේ ඉන්නේ කට්ටිය නිකන් මෙයා ඉන්නවා අරයා ඉන්නවා කොයි බේන්නේ නැහැ ඉතින් වට දැන් අපි ගේට් කරන වෙලික ගැන අමාරුයි චුට්ටක් උදේ පාන්දර නැගිටින්න අයි කොණ්ඩේ යදයි නේද සුරි ඒ කියන්නේ මග බලාගෙන මග බලාගෙන සිටියොත් මුන් එන්නෙත් නැහැ වෙලාවට අපිට වෙලාවට මම උදේ පාන්දර නැගිටලා මේ මොනවද මට මුත් දෙන්නේ මට මුත් දෙන්නේ නැහැ දැන් මොකද මදි මන් දන්නේ මට සතුටු උදේ පාන්දර නැගිටලා ඇවිල්ලා මෙතන බලන් ඉන්නේ මට දුකයි කොහොමද නැගිට ඔබ කරා මට ඔබ කාගෙන වැඩ විනාඩියෙන් හෙට මෙඩුනේ කට්ටිය සෙට් කරගන්න විනාඩියෙන් යා බස් එක හංගින්න कोणी सलाहित करा सबसे हाय यानी हाय අපි උදේම ස්කෝලේට ඇවිල්ලා ප්‍රින්සිපල් එක කතා කරලා දැන් ගාර්ඩන් එක පැත්තට යන ගමන් ඉන්නේ ඔය ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මම ගණන් ගන්න එපා මට සෙම හැදලා ඉන්නේ ඒ දවස්වල ඇසිට එමිලා වොයිස් එක ගණන් ගන්න එපා ඉතින් දැන් මේ අපි ගාර්ඩන් එකට ඇවිල්ලා ඉන්නේ කියන්න අද කරන්න යන්නේ හරි දසුනි හරි අපේ නේරවා යකෝ මේ ආපු ගමන් කණ්ඩ බොන්න දෙන්න දානවා දැන් මොඩි ෂිට් ගන්නවා ඔය නිසල් ඔය ඉතින් බඩ කරනවා සයිඩම කොවිතා Ini kagala. Aisya kannadi datta kalau. Oh pas kerala කියන්නේ ඔගේ. ඒ කියන්නේ අර ඇතුළේ තියෙන අර එකම කෝඩේ හිටවලා ඒකෙන් එකම පැත්තට මේ දුවලා දෙන්නේ. ඒ මුල් හදන්න නෑ මොකද ඒ මුල් හදන්න ඕන හින්දා තමයි හරමාර අරගෙන පස් පෙරලන්නේ. තේරුණාද? එතකොට ඒ මුල් කැරෙනවා. දසුනි එල දැන් මේ කට්ටිය පස් පෙරලන ගමන් ඉන්නේ පැල හිටවන්න අර කලින් කෙනෙක් කිව්වේ දසුනි කිව්වේ ඒ විදිහට ඒ හේතු නිසා තමයි පස් පෙරලන්නේ අලුත් පැල අලුතින් දෙයක් වගා කරන්න ඕන හින්දා අපේ ප්‍රොජෙක්ට් එක ඔයා මොකද හිතන්නේ මල්ලි දිව්වා අපි උදේ ආවේ 7:00 විතර කට්ටිය එකතු වෙලා ආවිල්ලා දැන් මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ
මොකද්ද? මොකද ඉතින්? කියන්නේ යවගන්නේ සාද කරපු වැඩ ටිකනේ සාසනය. විනරනේ විනර ඔයාලා නේද? ඩිග්‍රී කරන්න ඇවිල්ලා පැල හිටන්න පොඩි. විනර. මොකද? දීදි මතයි? බං ඊයේ කාමරේට පාන්දර දෙය ගන්න ඉන්නේ කාවා ගියා. ඊයේ කොයින් ඇවිල්ලා මොකද යන්නේ ෆෝන් එක මගේ ඉරලා. අතෝ බා කවරනේ කියලා දා. පුංචි පොළ රත්තරන් ගමයයි ගම හාමිනේ වගේ නිකන් අරුන් දෙන්න වැඩ කරපු ළමයි දැන් වෙලාව කීයද? 9:31යි 9:31යි දැන් වැඩේ භාගයට වගේක් ඉවරයි. භාගයට භාගයක්? ඔව්. අනේ අපි බැරිද? බලහන් කොපිට දෙන දුකනද? ජීවිතේ බලන අතර වත්තර බහැපලම මිහතෝ. පිස්සුද නේ? පිස්සුදනේ අපි වැඩ කරන්න ඔයා තමයි වැඩක් කරන්නේ. මිදිල කුපුරක් හදලා දෙන්නේ. දැසුදා. ඇස දවසට ඉන්න බෑ. හල්ලෝ. නෑ එක පාර්ටියකට පැල මදි වුණා. ගෝවා පැල ඒරික ගේන්න ගියා දැන්. එයාලා එනකන් අපි ඉන්න ඕනේ. Ya que cabe. Very responsible guys. Hi Mansi. මොකද්ද? මොකද්ද මේ ලෝෂි? දසුනියව පරිප්පු තියෙනවා කිව්වා. පරිප්පු ඒක මොනවද? හා පරිප්පු. ඒ ඉවෙන්ට් එකට CI බාර පාස් මේ බෑනේ මෙතන. අල්පියේ කාණ්ඩාගාරි. ඔයා මයික් එකෙන් කතා කරන්න මේ නිසා. ඔයා මොකක්ද කියන්නේ? මොනවද කියන්න ඕන මම? අද දවස කියන්නේ? හොඳයි ඉතින් ගෲප් එකක් කියන එක අපිට දාලා තියෙනවා. ගෲප් එකක් කරද්දී වෙන රණ්ඩු ගහ ගන්න මරා ගන්න ඒවා. රණ්ඩු අනිවාර්යයෙන්. ගහගත්තා. ඒ කියන්නේ ආයේ ඒ වෙලෙ විතරයි. කරා ඉතින් අපි අන්තිමට කොහොම වැඩේ කරා. සල්ලිත් හොයාගත්තා. සල්ලි ඇති වුණා. ඉතුරු වෙන්නේ නැත්නම් සල්ලි හොයාගත්තා. වැඩ කරපු අය නැති අය ඔක්කොම දරගත්තා. මම අවුලක් නැහැ කට්ටිය කරා ලස්සනට වැඩේ ඉවරයි. ආයෙත් වැඩක් කරමු. අනිවාර්යයෙන්. යම්මා. ඇත්තටම අද දවස් හරි ෂොක්. මේ ඉස්කෝලේ හරි ෂොක්, ටීචර්ත් හරි ෂොක්. අපි හන්දර පැලේ හිටෙව්වා. දැක්කද? ඇත්තටම හොඳයි. මොනවද කියන්නේ ගෲප් සතුටුයි මහන්සි. අවුයි. ඔයාට ඔක ගෑෂියක් හොඳට වැටික් කරා. අපේ ලොකු මැඩම් නේ. මම ෆෝන් ඇල්ලුවේ නෑ. ඇල්ලුවම නෑ. නේ ඔයාලා මොකද හිතන්නේ? අපේ ගෲප් එකකින් ගැන. සුපිරි. කරන් කියද? හොඳයි ඉතින් සුපිරි. එන්ජොයි කරා. හරිද? මහන්සි. එන්ජොයි කරලා පැල හිටවන එක. පැලයිටන එක එන්ජොයි කරලා. රසුනි. පොඩක් කියන්න වදනක් කියන්න. නැද්ද? ඇත්තටම අද වැඩේ මරුනේ. අද අපි ඔක්කොම එකතු වෙලා ක්‍රූ එකක් වගේ. ඒ කියන්නේ මාර විදියට මොකක්ද ඒකට කියන්නේ? ඒක ටීම් වර්ක් එකක් අපි කරේ. ඇත්තටම ඔව් මරාගෙන ගහගෙන අන්තිමට ඔක්කොම එකතු වෙලා ඔක්කොම
ඔක්කොම එකතුලා ලස්සනට වැඩේ කරා. අපි අන්තිමට මේ වැඩේ දාමුනේ. මරු නියම වැඩ. අසර ආසනා සතුටින් ඉන්නේ දැන් අපි යන්නේ තවඩියෙන් කොන්දක් කඩා ගන්නවා අපිට පොඩි ට්‍රීට් එකක් හම්බුණා ඉස්කෝලෙන් ෆොටෝ ගන්න මම වීඩියෝ කරා මර ඉස්සර පොඩි කාලේ තිබ්බ අසල කනඩ අහන්න මයික් එක ගියෝ මට මයික් එකේ මම කනඩ අහන්න ලොකු ආසාවක් තිබ්බා ඒ හින්දා මම පන්සලේ උදේ රැස්වීම වෙලාවේ මයික් එකට වුණා හයියෙන් තිබ්බ ඌවක් Siska. මට මයික් එක හොඳයි ඇත්තටම සතුටුයි මේ හිතුවට වැඩඩියක් ඉන්නවා අපේ ගොවියෝ ටිකක් අදුස්ක වගේ ගොවියෙක් දැකලා නැහැ හොඳයි ළමයින්ගේ ගුරුදිනේ වෙනුවෙන් ළමයින්ගේ ගුරුදිනේ ටීචර්ලාගේ ගුරුදිනේ වෙනුවෙන් මේ ළමයි ටික තුලා උත්සවයක් තියෙනවලු ඒකට සල්ලි ෆන්ඩ්රේස් කරන්න අයිස්ක්‍රීම් විකුණනවා කියලා ආරංචියක් ආවා අපි දැන් යන්නේ ඒවත් අරගෙන යාට සපෝට් එකක් දෙන්න. හායි. හායි. ඒවල කොහෙද යන්නේ? අයිස්ක්‍රීම් ගන්න. අන්න ඒක අයිස්ක්‍රීම් ගන්න. ඕ. ටිකට්. අයිස්ක්‍රීම් කන්න යන්නේ. අඩ සිරාවටනේ. हाँ हम हाय हाय अब कोई भी नहीं आवे आइसक्रीम करना आइसक्रीम मैं स्कूल देखा मैं अने අපිට ස්කෝලේ කාලේ මතක් වෙනවා ආය යන්න තිබ්බනම් ආසයි පට්ට ග්‍රවුන්ඩ් එකක් නේ ඔළුවත් ඉගෙන දෙනවා सीता पे चंदे चंदे और नाटो ना Hi Jan. Hi. Video hi Jan. Photo set එකක් ආවුණා. ඉතින් අපි දැන් යන්න හදන්නේ අපේ ප්‍රොජෙක්ට් එක ඉවර කරලා සතුටුයි තණ්ඩු වෙලා ගහගෙන වැනගෙන අවසානයට මේ විදිහට ෆයිනලයිස් කරගන්න හම්බෙච්ච එක ගැන ඉතින් තව අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගෙන්නම් ඔයගොල්ලන් පරිස්සමට ඉන්න අපි දෙන්නා පේනවා නිසල්